ගිහිස් ප්‍රමාණය ලස්සන වැඩක් වුණානේ. 25 රිසල්ට්ස් ඇවිල්ලා සෑහෙන කාලයක් නේ. ඒකේ හිටියා මගේ පන්ති හිටියා හොඳට ලියන ළමයි. වේගෙන් ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් දුන්නොත් එහෙම ගැලපෙන්න ලියනවා. සද්දයක් බද්දයක් නැහැ ලියලා පැත්ත කරලා ඉන්නවා. මම උත්තර බං යදී අන්තිමට බලන්න මම දන්නවා ෂුවර් එක හරි කියලා. මම හිතුවා මෙයාට අනිවාර්යෙන් දිස්ත්‍රික් රැංක් එකක් එන්න ඕන කියලා. ඉහළම රැංක් එකක් එන්න ඕන කියලා. රිසල්ට්ස් ආවා මේ දරුවා දිස්ත්‍රික්කේ 9 වෙන්න බැරි දෙයක්. මේක වෙන්න බැරි දෙයක්. මොකද ඊට වඩා අඩු හැකියාවල් තියෙන කට්ටියට ඊට වඩා උඩ. දෙක තුනේම අපේ පන්තිම හිටියා. ඒකවත් නැහැ. ඊට වඩා 100ක් තියෙන. මේ දරුවට ඊට වඩා 100ක් එන්නම බෑ. එන්නම බෑ. හැබැයි ඉතින් දැන් ඇවිල්ලා මොනවා වුණා මක ආපු දේ බාර ගන්න පොතේ වා පුළුවන් රීකරෙක්ෂන් දාන්න ගැටලුවක් තියෙනවා. හැබැයි දැන් ඔයා අභියෝගයක් බාර ගන්න ඔයා මෙච්චර මහන්සිලා ඔයා මෙච්චර දක්ෂලා ඔයාට අඩු රිසර්ච් කරලා තියෙන්නේ අඩු හදා ගන්න කැම්පස් එකේදී. කැම්පස් එකේ දාන්න පුළුවන් වැඩිම වැඩ පෙන්නලා ඉල්ල කැම්පස් එකේ උඩම පන්ති සාමර්ථ්‍යයක් අපි කියන ක්ලාස් පාස් එකක් කියලා. ෆස්ට් ක්ලාස් තියෙනවා සෙකන්ඩ් අපර් තියෙනවා සෙකන්ඩ් ලෝවර් තියෙනවා. ෆස්ට් ක්ලාස් එකක් දාගන්න. ලෝකෙම විවුර්තයි එතකොට. ෆස්ට් ක්ලාස් එකක් කියන්නේ පුතේ යුනිවර්සිටි වල ඇප්ලිකේෂන් දාපුවම ශිෂ්‍යත් එක්කත් එක බාර ගන්න. ශිෂ්‍යත් එක්ක. ඒ හැකියාව තියෙනවා. පොට එන්ටිවිලා ගියස් මාන්නේ සෙනදුලා. ඒ කියන්නේ අපි මෙහි විසමාන පන්ති තිබ්බේ. එදා රීකරෙක්ෂන් වල රිසර්ච් ආවා. මේ දර රීකරෙක්ෂන් දාලා නැහැ. හැබැයි ඇති ප්‍රයෝගයක් මානක්. මේ දරුවා මේ මහනුවර දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලා. උඹේ වංචන කරද්දී අයිතන 11 දිස්ත්‍රික්කයන්ගේ මහනුවර දිස්ත්‍රික්කේ පළවෙනි නවලයා වෙලා හිටිය දරුවා මහනුවර දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලා. රීකරෙක්ෂන් වත් දාන්න නැතුව. 100ක එකක් වෙලා. 100ක එකක් වෙලා. 100ක 35 මට්ටම තිබ්බනම් මේක එකක් වෙන්න අපි තුම 40ක් විතර තිබ්බයි කියලා. ඉතින් එහා වගේ ලකුණු 20ක්වත් අඩුම ගානේ ඇඩ් වෙන්න එපා. ලස්සනම දේ ඒක නෙමෙයි. එයාගේ අයිලන්ඩ් රෑන්ක් එක දිස්ත්‍රික් රෑන්ක් නෙමෙයි අයිලන්ඩ් රෑන්ක් එක තිබ්බ 185. 185. ඒක 11ට අඩුයි. 185 ඉඳන් 11ට එන්න අඩුම ගානේ මේ ළමයාට 30න් උඩ 35ක් විතර. ලකුණු එකතු වෙන්න ඕන. බහුවර්ණයක් දෙයක් කරදලා වෙන්න විදියක් නැහැ. රචනා ප්‍රශ්නයක් ඉස්සලා වෙන්න විදියක් නැහැ. පේපර් එක කොටස් තුනයි. ප්‍රැක්ටිකල්, රචනා ප්‍රශ්න පත්‍රය, බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ලකුණු හම්බෙන්නේ පුතේ ඔයාලා දැනන් ඉන්න දෙයක්. ඒකින්ද කියන්න. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය MCQ එකට පැය 2යි ලකුණු 35යි. රචනා එසේ එකට පැය 3යි ලකුණු 35යි. ඊළඟ වලට ප්‍රැක්ටිකල් තිය. ප්‍රැක්ටිකල් වලට පැය භාග ප්‍රැක්ටිකල් ලකුණු 30යි. 35 70 30 100යි. යොම හැදේ. එහෙනම් මෙච්චර ලකුණු ගණනක් ඇවිල්ලා 185න් 11ට ඉහළ රෑන්ක් එක ඉහළ ළඟින්න මෙච්චර ලකුණු ප්‍රමාණයක් එකතු තියෙන්න ඕනේ. නේද? මිස් කරනවා මිස් වෙන්නේ ප්‍රැක්ටිකල් වලට කොහොමද හම්බ වෙනවනේ. මොකෙන්ද? MCQ එකෙන්. වචන සමත් මිස් වෙන්නේ සාමාන්‍ය. අනිත් එක ලොකුම දේ තමයි මෙයා රීකරෙක්ෂන් දාලා නැහැ. හොයලා රීකරෙක්ෂන් දාපු නැති 100 ගානකගේ රිසර්ච් වෙනසල. මගේ පස්වෙනි 6 වෙනියට ගිහලා ඉතින් මෙයා උඩට එනකොට මේ ඉඳන් එකට එනකොට උඩ ඉන්නේ පල්ලෙහාට යන්නේ පේ. පස්වෙනි 6 වෙනියට ගිහිල්ලා. එක දරුවෙක් හිටියා පොළොන්නරු දරුවෙක් ධානමේ ET fail. ET කොට කොච්චර කලකිරලාද කියනවනම් එයා E කරන අතෑල්ල ඉවරලා සෙන්ෂයින් ලියන්න යනවා දැන් BST වලින්. කැම්පස් යන්න හිතන්නවත් බෑ නේ ඉවෙල්ලා කොහොමත් කැම්පස් යන්න බෑ. එයාගේ රීකරෙක්ෂන් දාන්නේ නැතුව ෆේල් වෙච්ච සබ්ජෙක්ට් එකට 100ක්. දිස්ත්‍රික්ක 42 වෙනියා අනිවාර්යෙන් කැම්පස්. අනිවාර්යෙන් කැම්පස්. මෙච්චර වැරද්දක් කරලා තියෙන්නේ කොහොමද? නිකන් හොයලා බැලුවා විභාග දෙපාර්තමේන්තුව අදුන්න කට්ටියන් එහෙම කතා කරලා කෝල් දීලා බැලුවා. බලනකොට සමහර උත්තර පත්‍ර බලු මධ්‍යස්ථාන වල හැම එකේම නෙවෙයි සමහර මධ්‍යස්ථාන වල ආරංචි වල තියෙන විදිහට පැන්සලෙන් ලකුණු කරපු MCQ එක ලකුණක්වත් දීලා නැහැ. පැන්සලෙන් ලකුණු කරපු MCQ එක ලකුණක්වත් දීලා නැහැ. ඒකෙන් තමයි මෙතන සක්කලා තියෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් නේද? රීකරෙක්ෂන් දාලා නැතත් ඇයි මෙයාගේ වෙනස් වුනේ කියන එක. කවුරු හරි දරුවෙක් ඔයාගේ ප්‍රතිඵල ගැන සතුටු වෙන්නේ නැහැ. ඔයා දන්නා ෂුවර් එකට ඔයාගේ පිටට ප්‍රතිඵලයක් එන්න ඕනේ කියලා ඔයා රීකරෙක්ෂන් දැම්මා. ඔයාට ලකුණු හම්බෙන්නේ නැත්නම් ඔයාට MCQ එක පැන්සල් කොණු කරපු හින තමයි දීලා නැත්තේ. දෙවෙනි පාර බලන්නේ පළවෙනි පාර බලපු එක නා නෙවෙයි. මණ්ඩල විශේෂ ටික පළමුරුද්දක් තියෙන පරණ ගුරු මණ්ඩලෙ මේ බලන්නේ පරීක්ෂක කෝටි ගන්න.
එයාට අහුණා අර වැරද්ද. මෙයාගේ MCQ එකටම ලකුණු දීලා නැහැ කියලා. හම්බුන ප්‍රශ්න පත්‍ර ලකුණු දීලා නැහැ කියලා. එයා සැකයක් ඇවිල්ලා ඒ මධ්‍යස්ථානේ අනිත් ඒවත් බැලුවා. බලති එකකටවත් දීලා නැහැ. ඉම්පස්ස වෙනස් වුණේ. දැන් අපිට සතුටු වෙන්න පුළුවන් 9 වෙනි පළවෙනියා වුණා කියලා. හැබැයි මේ බට ඒ වෙලාව හිමියන්න තිබ්බ ගෞරවය හම්බුන්නේ නැහනේ. මම ධර්මජ ශිෂ්‍යෙක්, මානව ධර්ම ශිෂ්‍යෙක්, ධර්මජ බලයුන්නේ නැහැ නම් කිම ආදිශ සංගමයෙන්. එහෙම අනිවාර්යයෙන්ම ත්‍යාග දෙනවනේ, මුදල් ත්‍යාගයෙන් ඉඳන්ම විශාල ත්‍යාග දෙනවනේ, පදක්කම් දෙනවනේ. ප්‍රයිස් ගිවිං එකේ මේ හම්බ වෙනවනේ, විශේෂයෙන් හම්බ වෙනවනේ, කලස් පාව හම්බ වෙනවනේ. හරි. ඒවා ටික හිමි වුණා. ඊළඟට රජය දුන්නා දිසික් පළවෙනි යන සහ තුන තිබ්බයි වැඩිම ලඟුන් ආයෙත් දුන්නා විදේශ විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයාට. ඒක හම්බුනේ නැහැ මේ දරුවට. එහෙනම් මෙයාලා සාධාරණයක් වුන්නේ නැහැ පුතේ. මෙයාලා සාධාරණයක් වුන්නේ නැහැ. අනිත් පැත්තත් බලන්නකෝ. කලින් පළවෙනියෙක් හිටියනේ. මීට කලින් පළවෙනියෙක් කියන්නේ පළවෙනිය විදිහට යාට ගෞරවය හම්බුණානේ, ප්‍රශංසා හම්බුණානේ. ඒ විදිහට දැන් පල්ලෙහාට නාම එයාගේ මානසික කඩාවැටීමක් වෙනවනේ. ඒකත් අසාධාරණයි දරුවෙකුට. මොනවා වුණත් දරුවෙකුට වෙච්ච අසාධාරණයක් නේ. එයා පළවෙනියා ඉඳන් දෙවෙනියට හරි තුන්වෙනියට ගියාම එයා කැම්පස් යයි. හැබැයි අර පල්ලෙහා හිටපු සෙට් එකක් කැම්පස් යන්න හිටපු සෙට් එකක් කැපිලා යනවා නේද? පල්ලෙහා හිටපු කට්ටිය උඩට ආපුවාම. තේනවද මොකක් කියන්නේ? පල්ලෙහා හිටපු ටිකක් උඩට ආවනේ. එතකොට උඩ හිටපු සෙට් එක අනිවාර්යෙන් පල්ලෙහාට ආවනේ. එයාට කැම්පස් යන්න හම්බෙන්නේ නැහනේ. ලොකුම අසාධාරණේ මොකක්ද දන්නවද? එයාට විභාග ලියන්න බෑ මේ පාර දෙවෙනි පාර. ඇප්ලයි කරේ නැහනේ කැම්පස් යනවා කියලා හිතන්නේ හිටියේ. කැම්පස් සිලෙක්ට් වෙයි ගන්න හිටියේ. දෙවෙනි පාර ඇප්ලයි කරේ නැහැ. දැන් ඇප්ලයි කරන්න බෑ ඇප්ලිකේෂන් කෝල් කරලා ඉවරයි. ඔන්න උසස් පෙළ මම දන්න ඉතිහාසයට ලොකුම අසාධාරණ ETV පෙවර වෙලා තියෙනවා. පැන්සලෙන් ලකුණු කරන එක තහනම් දෙපා කියලා කොහෙවත් කියලා නැහැ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියලා තියෙනවා. කළු හෝ නිල් පෑන්ෙන් සලකුණු ගන්න කියලා, කතිරේ ගහන්න කියලා. පෑන් එපා කියලා නැහැ. හැබැයි හිතන්නකො පුතේ කළු හෝ නිල් පෑන්ෙන් අපේ උත්තර පහ එකක් කැපුවා කියලා හොම. හතරෙනි කැපුවා කියන්නකො. පස්සේ දෙවෙනි පාර කියව නැද්ද තේරෙනවා හතරවෙනි පළවෙනි එක තමයි උත්තරේ කියලා. දැන් පෑනෙන් ලකුණු කොහොමද කපන්නේ? ටිපස් කරන තානන් ටිපස්ලා තිබ්බොත් ලකුණු එකක්වත් නැහැ. එහෙනම් අපිත් උපදෙස් දෙන්නේ ඉස්සෙල්ලා පෙන්සල් ලකුණු කරන්න. පෙන්සල් ලකුණු කරන්න. එතකොට මකල වෙනස් කරන්න පුළුවන්. මම දැන් දෙන උපදෙසත් ඒකම තමයි. පෙන්සල් ලකුණු කරන්න. අන්තිම මිනිත්තු 5 විතර අර පෙන්සල් ලකුණු කරපුවා පෑන්ට මාරු කරන්න. හැබැයි ඔය අන්තිම මිනිත් 5 කාටවත් දෙන්නේ නැහැ. අන්තිම වෙලාවෙත් මොකක් හරි ප්‍රශ්නයකට එල්ලා ඒත් එක්ක ඔට්ටුවේ තමයි ඉන්නේ. ඉතින් වැරද්දන්න එපා කියලා නෑනේ කියන්න පැහැදිලිව කියන පෙන්සල් ලකුණු ගන්න මේ ලකුණු දෙන්නේ නැහැ කියලා. හරි? ඒ හින්දා අසාධාරණයක් උනේ මේ දරුවා මානව හිමිකම් නඩුවකුත් දානවා කිව්වා. ඒ විය යුතුයි. මොකද තව වෙන්න හොඳ නැහැ මේ දේ. ඔයාලට වෙන්න හොඳ නැහැ මේ දේ. හරි? ඒ හින්දා එහෙම සිද්ධියක් වුණා කියලා දැනගන්න මත් ඒක ගන්න පුළුවන් ලොකු ක්‍රියාමාර්ග සෑහෙන දුරට ගත්තා. සමහරවිට පාර්ලිමේන්තුවේ පවා කතා වෙයි. මේ දරුවගේ තිබ්බ දක්ෂතාවය මම හඳුනා හිටියා. ඒ තමයි ලියන්න පුළුවන්. ඒ එනවා කියලා දැනම්ම හිටියා. දැන් එන්න ඕනේ මට හිතා ගන්න බැරුණා අයියේ ඒක නැති වුණේ කියලා. මං ඉතින් ප්‍රැක්ටිකල් ටිකම හරි කරගෙන ගියා. ලියන එක ලියන්න පුළුවන්. අවුරුදු දෙකක් තිස්සේ අපි දරුවෙක් නිරීක්ෂණය කරනවා. ඔයාලා අවුරුදු දෙකක් මාත් එක්ක ඉන්නකොට ඔයාලගේ තියෙන ඔයාලගේ දක්ෂතාවනුත් දකින්නවා, දුර්වලතාවනුත් දකින්නවා. අපි දුර්වලතාවෙන් හදන්න උත්සාහ කරනවා. දරුවෙක් හඳුන ගන්නවා අපි අවුරුදු ගානක් මේ ශේෂ්ඨ හිටපු හින්දා. ඒ හින්දා ඒකක් ෂුවර් කරන හිටිය දරුවෙක්. දැන් මෙයාගේ ඒකට මම බුදු වෙන්නේ. මම බුදු වුණේ එයාගේ 100කට බුදු වුණා. හරි? ලියන්න වෙනවා මේක. ET කියන්නේ ගොඩ ගණන් හදන් තියෙන එකක් නෙමෙයි. තාක්ෂණයන් විස්තර කරන්න. පේපර් එකේ 75ක් විතර තියෙන ලියන්න. ගණන් හදන්න ටිකක් තියෙනවා. ඉලෙක් ගණන් එහෙම තියෙනවා. ඇස්පෙන්ටු කරන ගණන් ටිකක් තියෙනවා. ඒවා මහා අමාරු ගණන් නෙමෙයි. හරි? ඒ හින්දා ලියන්න පුරු කරනවා මම කටිය නෝට් එක ලියන අතරතුරේදී